ගුරුවරු ගැන පොඩි දෙයක් කියන්නමද අඳුරෙන් පිරි ජීවිතය එක් පසෙකින් සිතුවමක් වඳුයි. නොකියා කියන සිතුවමේ නැසීමට ඔබද එක් සිත් පෙරපිලි. ඉතින් අපේ අඳුරේ තියෙන ජීවිතය ආලෝකයට ගන්නට මේ ගුරුවරු තරම් වෙන කවුරුත් මහන්සි වෙන්නේ නැති වෙයි. Tamanගේ දරුවන්ට දෙවනි තැන දීලා ගැහේ දරුවන් වෙනුවෙන් මහන්සි වෙන කොටසක් ඉන්නවා නම් ඒ තමයි මේ අපේ ආදරණීය ගුරුවරු. ඉතින් මේ සාමාන්‍ය පෙළ කඩේම අපිව මේ කඩේකට සූදානම් කරන්න මේ ගුරුවරු ගොඩක් මහන්සි වෙනවා. ඉතින් ඒ ගුරුවරුන්ගේ වැඩ කටයුතු ප්‍රමාද කරගෙන අපි වෙනුවෙන් මහන්සි වෙනවා. ඉතින් ඒ මහන්සියට ප්‍රතිඵලයක් දෙන්න අනිවාර්යෙන් අපි සූදානම් වෙන්න ඕනේ. හැම ගුරුවෙක් පිටුපසම හොඳ ගුරුවරයෙක් ඉන්නවා. ඉතින් මේ කඩේෙන් පස්සේ සමහර විට අපිට මේ ගුරුවරු හම්බ වෙන තියෙන අවස්ථා ගොඩක් සීමිත වෙයි. අඩුවේ. ඉතින් ඒ දකින්න තැනට අනිවාර්යෙන් මේ ගුරුවරුත් එක්ක කතා කරන්න. ඉතින් ඒ ගුරුවරුන්ට ඒක ලොකු සතුටක් වෙයි. ඉතින් සමහර අය ඉන්න පුළුවන් දැක්කත් නොදැක්කා වගේ ඉන්න. ඉතින් එහෙම කෙනෙක් වෙන්නේ නැතුව අනිවාර්යෙන් මේ ගුරුවරුත් එක්ක කතා කරන්න. ඉතින් ගොඩක් දුකයි මේ ගුරුවරු දාලා යන්න. ඒ අපි මහන්සිලා අනාගතේ හොඳ රැකියාවක් කරලා හොඳ පුරවැසියෙක් වුණාට පස්සේ ඒ තැන බලලා මේ ගුරුවරු තරම් වෙන කවුරුත් සතුට වෙන එකක් නැහැ. ඉතින් ඒ දේ ගැන විතර අනිවාර්යෙන් ඉදිරියට යන්න. අවසානයේ මම මෙහෙම කියන්නම්. විශේෂයට පමණක් සීමාන වූ ගුරුවරුන් දෙමින් ජීවිත මංගතේ පිය ගැට පෙර නකින්නට ඔබ දුන්න අවදාන ඒ කාලය තුල අපිට අවශ්‍ය වුණා එකක් ඔයගොල්ලෝ තුල විෂය නිර්මාණය කරන්න අවශ්‍ය වුණා. ඒ වගේම ඔයගොල්ලෝ තුල ගුණධර්ම නිර්මාණය කරගන්න. 10 වසරට එනකොට ඒ වගේ තත්ත්වයක්. නමුත් අපි මුල සිටම දැකපු සංයමයක් ඔයගොල්ලෝ තුල තිබ්බා. ඉතින් 11 වසරට එනකොට ඒක තව කෙනෙකුට පෙන්වන්න තරම් හොඳ. අර වගේ ඉන්න බලලා කියලා පෙන්වන්න තරම් හොඳ තත්ත්වයකට ඔයගොල්ලෝ වර්ධනය වුණා. ඉතින් ඒකේ ගෞරවයේ කොටසක් ඔයගොල්ලෝ දෙමව්පියන්ටත් දෙන්න ඕනේ. ඉතින් දෙමව්පියන්ටත් ඒ ගෞරවය හිමි වෙනවා. මොකද මේ වගේ දරුවෝ හදපු එක පිළිබඳව. ඉතින් ඒ වගේම මේ දරුවගේ වචන කිහිපය ගත්තොත් එහෙම මට පොළ දැනෙන්නේ නැති ඒක ඇතුලේ මේ සාමාන්‍ය මහා ඉතාම ගැඹුරු හරයක් තිබ්බා. සාමාන්‍ය කතාවක් පොඩි වචන කිහිපයකින් ලොකු කතාවක් කිව්වා. මේක තමයි හැකියාව. ඒ ඉදිරිපත් කිරීමේ හැකියාව අපි ඒක දැක්ක. ඉතින් ඒක හොඳ තැනක තියෙනවා. ඉතින් දවසක මේ දරුවෝ හැමෝම නතර වෙන්නේ හොඳ තැනකට. ඉතින් ඉල්ලීමක් කරන්න තියෙනවා ඔයගොල්ලන්ට මෙතනින් එහාට ගියාම තමයි අමාරුම කාලේ තියෙන්නේ. මෙතනින් එහා තමයි අමාරුම කාලේ තියෙන්නේ. මොකද මෙතන හම්බ වෙන්නේ ඕගොල්ලෝගේ මේ ඉස්කෝලේ කට්ටිය. අහල පහල අසල්වාසී ඉස්කෝලේ අය. ඥාතීන්ගේ නැත්නම් දෙමව්පියන්ගේ හිතවතුන්ගේ කට්ටිය තමයි මේක වෙලා ඉන්නේ. හැබැයි ඊට ගියාට පස්සේ විවිධ මත දරන විවිධ විදිහට ඕගොල්ලෝම දැහ ගන්න බලන සමාජයක් ඇතුලේ තමයි ඔයගොල්ලෝ යන්නේ. පිරිනමයින්ට අපි නම් ගහලමයින්ට විතරයි මේ අවදානම් තියෙන්නේ. නෑ පිරිනමයින්ට ඊට වඩා බරපතල අවදානම් තියෙනවා. අපි දැකලා තියෙනවා මේ නමය අරගෙන ගිහිල්ලා ඇඹිලි පිටියට ගිහිල්ලා විනාශ වෙලා සමහර වෙලාවට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා සමහරු ඇඹිලි පිටියේ ටවුන් එකේ දන දාගෙන ඉඳලා ඒ වගේම මොර කැටිලුත් ගහලා කුටි කාලා මුතු මිනිමුනුත් ගහලා කුටි කාලා ගෙදරට එන්නේ. මොකටද මොනවල් ඉදිම වෙනවා. හැබැයි මෙහෙන් ගියේ වැඩකට දරුවෙක් කියලා. එහෙම වෙන්න පිටින් හැමෝම කුටි කාලේ නෑ. වැරදි වාගේ වුණාට පස්සේ තමයි ඒක වෙන්නේ නිසා. එළියට ගියාට පස්සේ හැදෙන්නත් පුළුවන් නේද? පොඩි කියන නරක කරන්නේ නෙවෙයි. පොඩි කියන නරක කරන්නේ නෙවෙයි. හැබැයි හැදෙනවා වෙන්න හැදෙන්න පුළුවන්. හැදෙලා වෙන්න නැත්නම් නැති වෙන්න පුළුවන්. ඒ සම්පිට තමයි විශේෂයෙන්ම. අර අවදානික කටයුතු කරන්නේ මෙතන ගියාම ගියාට පස්සේ සමාජ විපර්යාසය එකපාර දාගන්න බැරි වෙයි. ඒක හරි විශ්වාසයක් පොඩ්ඩ දැරි. පස්සේ කියලා කොහොමද මේ හරියට වීඩියෝ තියාගන්න. සමහර කවදද වෙනවා පස්සේ කියලා තව මිනිස්සු ඉන්නවා කියන එක. මේ ඔයගොල්ලෝ පස්සේ කියලා මොකද අධ්‍යාපනයෙන් කියන්නේ අනිත් එක තමයි ඔය Facebook අර මේ group වල වැටේ පේපර් වල ලකුණු දෙන්නේ. මගෙන් එක වැඩේ. ඒක බලන්නවත් යන්න එපා. මගෙන් උත් අහන්න එපා. ඉතින් අපි ඊළඟට මගෙන් අහන්න එපා. සර් මේක කීයක් හරි මේක කීයක් මම කියන්නේ නැහැ. මේක මම කියන්නේ නැහැ. අපි කියන්නේ නැහැ. මම රෝඩි කියන්නේ නැහැ. සංගණිත කියන්නේ නැහැ. කිසි කෙනෙක් මගෙන් කියන්නේ නැහැ. මොකද අපිට වැදගත් වෙන්නේ අපේ විශ්ේ නෙමෙයි.